කාම රාග, රූප රාග, අරූප රාග එනකන් ඉවත් කරලා විදර්ශනාවේ වඩාගත්ත. දිනු කරලා හිටන් දිනු මනසත් ඇති කරගෙන. ඒ තරමට සුද්ධ වෙච්ච එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ. සරියුත් හාමුදුරන්ගෙන් අහනවා. "ඇවැත් සාරිපුත්තේනි මට දසදහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා. එච්චර දිවසක් තියෙන මට අරිහත්ත්වයටපත් වෙන්න බෑ." අන්න එයාට ප්‍රශ්නේ අම්බතු වුණා. එච්චර දිවසක් තියෙනවා. එහෙම තියෙන මට අරිහත්ත්වයටපත් වෙන්න බෑ. ඒ මොකද? ඔය ප්‍රශ්නේ ඇහුවා. දැන් ඔය ප්‍රශ්නේම උත්තරයක් කරගත්තා. සරියුත් හාමුදුරුවෝ. "ඇවැත්නි ඔබ විසින් මට දසදහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා කිව්වා. ඒ තමයි ඔබේ ඉතුරුලා තියෙන මානෙ. ඔය අදහස හිතෙන් අත්හරින්න. ඔය මාන්නකාර අදහසක් ඔය දෙවුන් නැතුවට. ඕක හිතෙන් අත්හරින්න. මෙච්චර හැකි මට අරිහත්ත්වයටපත් වෙන්න බැරි විසිතතාවයක් ඔබට එනවා. ඒක තමයි ඔබේ ඉදිරියට තියෙන ඔබේ ඉතිරි වෙලා තියෙන උද්දච්චය. අන්න මාන උද්දච්ච අවිද්‍යාව කියන වෙන සංයෝජන තුන ඉතුරු වෙච්ච ඉඳන් රහත් වෙන්න බැරි වුණේ. අන්න විග්‍රහ කරලා දෙනවා. ඉතින් එච්චර වල මට ඇයි අරිහත්ත්වයටපත් වෙන්න බැරි? ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබේ අවිද්‍යාව. එහෙනම් ওই ප්‍රශ්නේ තුලම තියෙනවා ඔබේ ඉතුරු හරිය තියෙන හැටි. එහෙනම් මාන උද්දච්ච අවිද්‍යාව කියන ඉතුරු ටික අයින් කරගන්න ওই විදිහට. එහෙනම් මට මෙච්චර බලන්න පුළුවන් දිවසක් තියෙනවා කියන මානෙ අත්හැර ගන්න. ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා කියන්න එපා. එතකොට මෙච්චර බැරි තියෙන මට ඇයි අරිහත්ත්වයටපත් වෙන්න බැරි කියන මේ උදාහරණ නැති වෙලා යයි. එතකොට ඇයි කියන ප්‍රශ්නයක් තියුණා නම් ඒ අවිද්‍යාව දුරු වෙයි. ඔය ටික කියනකොට වැඩි වෙලාවක් යන්නම ඕනේ නැහැ. ඒක ආවර්ජනා කරන හරිහත්තරපත් වෙලා උන්වහන්සේ. අන්න අඩුපාඩුව. ඉතින් ඔය වගේ ඊටාම සුළු දෙයක් ඔය මෝහය කියන එකේ අවසානයේ තෝරා ගන්න හරි අමාරුයි. නමුත් කවදා හරි අධ්‍යක්ෂකම් තුලින්මත් ඔතෙන්ට එනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණොත් ඊටාම ඉක්මනින් ඔබ තෝරාගෙන එතන විදර්ශනා කරලා ඉක්ම යන්න පුළුවන්. ඒකයි කාරණේ.